පියා විදා හෙමින් සරේ පියා විදා සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලේ පලාවිත් සිතුම් සියොතුම් කුමියා හිව ඈ මොකක් කිව්වා? කුමියා හිතන්නේ අර මෙහෙන්දා ගහන්නේ යකෝ කූඹි කොන්නද කඩේ? උඹට කූඹි වුණා සීනියක් අරන් ඵලයක්. අරන් ගිහලා බිමට දාලා හලපන්. එතකොට උඹට ඕඩ කූඹියක් අරන් හදා ගන්න පුළුවන්. මුනියා මේ කවුරුසි මඟුලක් කතා කරනවා. කුමිනාසකෝයි අර මෙලේ දාන මෙහෙම ගහන්නේ. මේ තමුසි කියන්නේ කුමිනාසක. අන්නයි ඒව තමයි මම බෝලෙන් දෙන්නේ. එහෙම කිව්වට ඒව නිකන් දෙන්න බෑනේ. දැන් මට කියහන් මොකද්ද කුමියා කියලා? මන්දම කුමියා. දැන් මේ තමුසේ නැති මක් ගත්තාන වෙලා කෙලවෙලා යන්න එකක්ද හොයන්නේ උඹ? එයි අවුලේ. අවුලේ නෑනේ. හොය! ඉතියකෝ ඒවට මේවා ඕනේ නෑනේ. ගිහිල්ලා බෙල්ල වල දාන්න නැත්නම් කෝච්චියට බැනපන්. මුනියා මේ තමයි මේ බන්දිකම වෙන්නේ මේ කුමියා බෝලෙන් ඕයි. දෙන්නේ නෑ. මෙතන මෙරණුක ඵලයන් මගේ. මුනියා කොහොමද දෙන්නේ අපි කහිමනේ. තවුනේ කොහොමද එහෙම දෙන්නේ බෑගේ කහිමනේ. මොකක්? අපි කහිමනේ. ඔය කොහොමද කහිමනේ බලවත් බෑගේ. අස්සමලනේ. පොඩ ඉඳන් අර කොල්ලෙක් කෙනා උදේ පාන්දර බිස්නස් එක කටවාගෙන ඉඳන් පොඩ්ඩක් ඈ. කෑනම් ගහන්න එපා උදේ. පළවෙනි බිස්නස් එක උදේ පාන්දර. මුදලාලි මේ වගා තියෙන දර මතුරලා කිරියන තැඹිලි. අම්මේ මගේ රන්තරන් කිරිපුතේ. ඔබ කාටද දැන් තැඹිලි හොයන්නේ? වෙන කාටද ඉතින් ලෝනෙට තමා මුදලාලි මාමේ. මේ නෝනි ඉතින් පාස්ටන්දම පලයන් බයන්නේ. දෙනවා මෙතන තිබ්බා නම් උදේ පාන්දර පරණ බිස්නස් එකක් කාරු පලයන් මල්ලි යන්නේ මෙතනින්. තෝමද? තෝත් පළවෙනි. කොහෙන්නේ? ඉඳයි මේ තමයි උදේ ඉන්න බිස්නස් එක කොහෙන්නේ නෑ ඔයි. මගේ බෝලෙන් නිය හරි ගන්නවා කො මේ. නෑ දෙන්නේ නෑ. ඒ මොකෝ කියන්නේ මම මිනිස්සු මරන්නේ නෑ. පොඩ්ඩක් ඉඳන් අර නෝන කෙනෙක් කියනවා. තොරණම් දාන්න එපා ඈ. අටවාර ඉඳන් පොඩ්ඩක් අත් වෙලා. සැන්දෑහසට අද අමාවකයි මුදලාලි කෝඩියල එහෙම තියනවද? කොඩිය තියෙනවා. මොනවද ඕනේ? හොඳ එකකින් දෙන්න. එහෙනම් මිස්ටර් පරතුරු එකක්. අය නෑ ඒක දෙන්න මට. මෙන්න නෝනා. කීයද මුදලාලි? 350යි. මේ බාහිර බලන බිස්නස් එක. මෙන්න මුදලාලි. හරි. නෝනා එන්න හොඳේ. මම ඩිස්කවුන්ට් එකකුත් දාලා දෙන්න. මං නම් ආයෙ එන්නේ නැති වෙයි. අපේ ගෙදරට එන අය නම් එයි අරන් යන්න. එන්න මුදලාලි. මුනියා මේ වයි කන්නෝනේ. මම දෙනෝයි. බට මම පළයන් එන්න ඵලයන්. කොයි කල්ලි මන්නේ. මුනියා මේ අනේ දෙනෝයි. අයියා පළයන් එන්නද කිව්වද එක බලන්න. තමුසේ වැඩක් නෑ ඔය කාල ගන්න හැට්ට. දෙත් පාන්ද චි. මුදලාලි මාමේ රුපියලේ සිබලට අපි කියනවා. රුපියලේ ටොපි තිබ්බේ සියබල ආණ්ඩුව තියෙන කාලේ. ආයේ සියබල ආණ්ඩුව ආවට පස්සේ මම උඹට රුපියලේ ටොපි දෙන්න. දැන් පළ. මේ එනවා. අයියාවද? ඈ මම කිව්වනේ මම මිනිස්සු මරන්නේ නැහැ කියලා. මිනිස්සු මරන්නේ? ඔව්. ඇයි? ඒක තමයි ඕනේ කෝලිය දුන්නේ. අකෝ ඒ වහනේ මේ ඒ කෝඩිය වලට මිනිස්සු මරනවද? ගම්මේ නෙවෙයි. ඒ වුණා ඒකදී අරුවනේ හේ අන් පිටින් කෝලිය බෝලෙන් ගිහලා පාරේ කඩාගෙන කුඩු ගා ගැව්වා. අන්නේ මලාවයි. ඈ? අනිංගෙන් කියන්නේ දෙවෝයි මට මෙන්න මගේ කුමිනාසක මොහොතේ. හරි මං දෙන්නම්. හැබැයි කුමිනාසක නෙමෙයි. දෙන්නේ කෝඩිය. ඊට කලින් තෝත් ගිහලා සීන හදාන වරෙන්. පළ. සැන්දෑහසට අද අමාවකයි මං හින්නා ඔබ නිකරුණේ හනයි රැසි